ඔහු හැමදාම හිතුවේ තමන් තමයි ගෙදර ශක්තිමත්ම කෙනා කියලා. උදේ වැඩට යනවා, ගෙදර වියදම් බලනවා, හැම ප්‍රශ්නයක්ම විසඳනවා. හැබැයි ඔහු නොදැන හිටපු දෙයක් තිබුණා. හැම උදේකම ඔහුට සිනහවෙන් සමුදෙන අය ඔහුගේ දවස ලස්සන කරලා තිබුණා. ඔහු වෙහෙසින් ගෙදර එනකොට වතුර වීදුරුවක් අරන් ළඟට එන අය ඔහුගේ මහන්සිය අඩු කරලා තිබුණා. ඔහු අසනීප වුණ දවසක රෑ පුරා නිදි නොමැතිව ඔහු ළඟ හිටියේ අය. ඔහු බලාපොරොත්තු අත්තරින්න හිටපු දවසක ඔයාට පුළුවන් කියලා විශ්වාස කරපු කෙනත් අය. එදා ඔහුට තේරුණා ගෙදර බිත්ති වලින් ගෙයක් හැදෙනවා. හැබැයි ආදරෙන් කැපවීමෙන් ඉවසීමෙන් පවුලක් හැදෙන්නේ බිරිඳක් නිසා කියලා. ඒ නිසා ඔහු සිතුවා මගේ ජීවිතයේ ලැබුණු ලස්සනම තෑග්ග මගේ බිරිඳයි. ඇය මගේ ආදරේ විතරක් නෙවෙයි, මගේ සැනසීමත්, මගේ ශක්තියත්, මගේ සාර්ථකත්වයත්. දුරින් ඉන්න කෙනෙක්ට ආදරය කරන එක ලේසි නැහැ. විශේෂයෙන්ම ඔයා වැඩිපුර හිතන, බැඳීම් ගොඩක් දැනෙන කෙනෙක් නම් එයා ළඟ නැති වෙලාවට හිස් බවක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි මතක තියාගන්න, ආදරය කියන්නේ හැම මොහොතෙම ළඟ ඉන්න එක විතරක් නෙවෙයි. ආදරය කියන්නේ දුරින් හිටියත් හිතෙන් ළඟ ඉන්න එක. එයා රස්සාවට යන්නේ ඔයාලගේ අනාගතය හොඳ කරන්න වෙන්න පුළුවන්. ඔයාට එයා නැතුව දුක හිතුණත් ඒ දුක ටික ටික පාලනය කරන්න පුළුවන් මේ පුංචි දේවල් ටිකක් උත්සාහ කරලා බලන්න. දවසක එක වෙලාවක් විතරක් කෝල් වීඩියෝ කෝල් එකක් බලාපොරොත්තු වෙන්න. එයා ගැන හිත හිතින්න වෙලාවට ඔයා කැමති දෙයක් කරන්න. එවුම් බිවුම් වැඩක්, ෆිල්ම් එකක් බලන්න, පොතක් කියවන්න, ගෙදර වැඩක් කරන්න. මොනව වෙයිද යන සිතුවිලි එනකොට දැන් මේ මොහොතේ මොනව වෙලා තියෙනවද කියලා හිතන්න. දවසට කරපු හොඳ දේවල් 3ක් ලියන්න. ඔයාට දැන් දැනෙන්නේ ආදරය නිසා ඇතිවෙන අහිමිවීමේ බයත් තනිකමත්. එහෙම දැනෙන්නේ ඔයාගේ ආදරේ ගැඹුර නිසා මිසක් ඔයාගේ වැරැද්දක් නිසා නෙවෙයි.